කරන කලට පව් මිහිරිය මීසේ විඳින කලට දුක්ගිනි වේ දැඩිසේ. ඕවා කොරනකොට තේරෙන්නේ නැහැ. ඒ හින්දා රවණ්ඩවත් එපා කාටවත්. පැහැදිලිද මං කියන එක? වැරද්දකටවත් හිත රිද්දන්න එපා. අපි දන්නා ඔය සමහර ගෙවල් වල අර මේ පැත්තවල නැන්දම් මලේලි ගස්ඨනේ තියනවද නැතුව ඇති? නෑ බොහෝ පැතිවල තියෙනවා ඒකයි කියන්නේ. අර ඔයත් දන්නේ නැති ඇති මේ පැතිවල නැති හින්දා. ඔය මහ දේවල් නෙමෙයි. මුළු ගේම අතුගාලා ඉවර වෙලා කුණු හර්පෙන් බයිනවන්න පින්නතුනේ පණාවේ කෙස් තිබ්බොත් එහෙම. නැද්ද? අනේක දරන්න පුරුදු වෙන්න. මුළු ගේම අතුගාලා ඉවර වෙලා අතුගාගෙන එනකොට කුණු ටික උළුවස්ස ගාවින් තියලා කොස්ස උළුවස්සට හේතු කරලා මොකකට හරි ගියොත් එහෙම අර ಗುಣ කියනවාද ගේ අතු ගාපු එකට ඇති හැටි බයිනවනේ මේ කුණු ටික උළුවස්ස ගාවට එක්කව කරලා කියලා නැද්ද?